දවසක් වේවා ඔබ සැමටම. ප්‍රිය සහෝදර සහෝදරිනි, ඔබත් ජීවිතේ අසාර්ථක තත්ත්වයන් වලට පත් වී තිබෙනවද? ඔබගේ ජීවිතේ ඔබගේම තීරණ නිසා ඔබ අසාර්ථක වෙලා තිබෙනවද? සමහර විට ඔබගේ ජීවිතේ මේ අසාර්ථක තීරණ ගැනීමත් එක්ක ජීවිතේ බොහෝ වර ඔබට වැරදිනා වෙන්න පුළුවන්. අපි දන්නවා අපේ ජීවිතේ අසාර්ථක තීරණ ගත්තහම අපි ඒ තීරණවල ප්‍රතිඵල අපි ජීවිතේ විඳින්න සිද්ධ වෙනවා. ඒ ආකාරයෙන් ඔබ ගන්න තීරණවල ඔබ අසාර්ථක වෙන්න පුළුවන්. ඔබ සමහරට කියන්න පුළුවන් මම කරන දේ අසාර්ථකයි. මම කරන වැඩේ තුල මට සතුටක් නැහැ. මට ප්‍රීතියක් නැහැ. මට කිසිම වැඩක් නැහැ. ඒ වගේ ඔබ හිතන්න පුළුවන්. ඔබගේ ජීවිතේ ඔබත් මේ ආකාරයෙන් අසාර්ථක තීරණ ගන්න කෙනෙක් වෙලා සිටියද? ඔබට දෙවියන් වහන්සේගේ වචනේ ශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොතේ 19 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනු ලබනවා, මිනිසෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගයේ පෙරළති. එවිට ඔහුගේ සිත ස්වාමින් වහන්සේට විරුද්ධව කිපෙනවා කියලා. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි යම් ආකාරවලින් අපේ ජීවිතේ වැරදි තීරණ ගන්න පුළුවන්. ඒකට හේතුව අපි තුල තිබෙන ප්‍රඥාවේ අඩුකම. ඒකට කියන මෝඩකම. මිනිස්සෙක් ඉපදෙනකොට අඥානකම සහ මෝඩකම සහිතව ඉපදෙන්න පුළුවන්. මිනිස්සු කියන්නේ අපි බොහෝ වර වැරදුණු ස්ථාන තිබෙනවා. අපිට ජීවිතේ වැරදිච්ච තැන්, අපි වැරදි තීරණ ගත්ත තැන්, අපි අසාර්ථක වෙච්ච තැන්, අපි ජීවිතේ ගොඩාක් මිනිස්සු හැටියට වරදින තැන් අපේ ජීවිතේ තියෙනවා. ඒ ආකාරයෙන් ඔබේ මගේ ජීවිතෙත් වරදින අවස්ථාවන් වලට ඔබ ජීවිතේ මුහුණ දෙන්න ඇති. ඉතින් මේ වචනේ කියන්නේ මිනිස්සෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගයේ පෙරළති. ඒ කියන්නේ මිනිස්සෙක් අඥාන ජීවිතයක් නම් ඔහුට තිබෙන්නේ, ඔහු ජීවිතේ නිතර අඥාන වැරදි තීරණ ගන්න ඔහු පෙළඹෙනවා. ඔහුට පේන්නේ නිතරම මේ දේ තුල, මේ තීරණය තුල අසාර්ථකත්වය, එහෙම නැත්නම් ඒකේ තිබෙන අවදානම ඔහුට පේන්නේ නැහැ. ඔහුට පේන්නේ ඔහුට පේන ප්‍රමාණයෙන් මේ ගමන සාර්ථක වෙයි කියලා. නමුත් අපි දන්නවා ජීවිතේ වැරදුනහම ඊට පස්සේ අපි දොස් තබනවා දෙවියන් වහන්සේට. මේ වචනේ කියන්නේ විට ඔහුගේ සිත ස්වාමින් වහන්සේට විරුද්ධව කිපෙයි. සමට ඔබ කිතුණෙක් වෙන්න පුළුවන්. ඔබ තීරණ ගන්න අවස්ථාවන් වල වැරදිලා, ජීවිතේ වැරදිච්ච අවස්ථාවන් වල ඔබ කලකිරෙන්න පුළුවන්. ඒ වගේම දෙවියන් වහන්සේට පවා ඔබ දොස් තබන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපේ ජීවිතේ අපේ පිහිටීම තුල අඥානකම සහ මෝඩකම තුල අපි ජීවත් වෙනවා. නමුත් ප්‍රිය සහෝදර සහෝදරිනී, දෙවියන් වහන්සේගේ වචනේ ඔබටත් මටත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව තමයි ශුද්ධ ලියවිල්ල කියනවා, යාකොබ් පොතේ කතා කරන ප්‍රඥාව ලැබෙන මාර්ගයක් ගැන. ඒ තමයි යාකොබ් 1:5 පදේ කියනවා, නමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම් වරද නොතබන්නා වූ බොහෝ කොට සියල්ලන්ට දෙන්නා වූ දෙවියන් වහන්සේගෙන් ඔහු ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ. ඔබට මට තිබෙන සුභාරංචිය තමයි, මෙතෙක් ඔබට වරදින්න පුළුවන්. මෙතෙක් ඔබේ ජීවිතයේ අසාර්ථක තීරණ ගන්න පුළුවන්. ඔබ කරන වැඩේ අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් දේ වචනේ සඳහන් කරන්නේ, යම් කෙනෙකුට ප්‍රඥාව අඩු නම් ඔහු ප්‍රඥාව ඉල්ලාවා. ඔහු දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලන්න. අපි බොහෝ වෙලාවට අපි ප්‍රඥාව ඉල්ලනවා. අපි වෙනත් දේවල් ඉල්ලනවා. අපි දන්නවා අපි සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපි ධනය, එවනත වස්තුව, ඒ වගේම අපි බොහෝ සැප සම්පත් ඉල්ලන්න පුරුදු වෙලා තිබෙනවා. අපි කැමති අපේ ජීවිතයේ ආර්ථිකය, ඒ වගේ හැම පැත්තෙම භෞතික සැප සම්පත් උදෙසා අපි යාඥා කරනවා. නමුත් ඔබ ඉල්ලුවද ප්‍රඥාව? ඔබ අවශ්‍යම දේ තමයි ඔබේ ජීවිතේ අපි ප්‍රඥාව ඉල්ලන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ ප්‍රඥාව අඩු නම් ප්‍රඥාව ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබී. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, අසාර්ථක තීරණ ජීවිතේ අරගෙන ජීවිතේ වැරදුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ නැවත වතාවක් වැරදි තීරණ ගන්න නෙවෙයි,
ඔබ මෙතැන් පටන් ඔබේ ජීවිතයේ සාර්ථක තීරණ ගන්න නම් දේව ප්‍රඥාව, දෙවියන් වහන්සේගෙන් ලැබෙන ප්‍රඥාව ඔබ ඉල්ලන කල ඔබට දෙවියන් වහන්සේ ඒ ප්‍රඥාව දෙන්න යනවා. ඒ වගේම තමයි ඔබට තව කාරණාවක් තිබෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේට බය වීම කියන්නේ ප්‍රඥාවේ පටන් ගැනීමයි. ඔබ දෙවියන් වහන්සේට බය වෙන විට ඔබට ප්‍රඥාව ලැබෙන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ ඔබ දෙවියන් වහන්සේට බය වීම තුලින් ප්‍රඥාව ඔබ වෙතට නිදහස් වෙනවා. දේව බය කියලා කියන්නේ දෙවියන් වහන්සේට ගෞරව කරන, උන්වහන්සේගේ ඒ ගෞරවය රකින්න, උන්වහන්සේ උදෙසා ජීවත් වෙන ප්‍රේමණීය පියෙකුට දක්වන ප්‍රේමය වගේ ප්‍රේමණීය බයක්. ඒ නිසා ප්‍රිය සහෝදර සහෝදරිනි, ඔබේ ජීවිතේ වෙනස්කම් ඇති වෙයි. ඔබ ජීවිතේ සාර්ථක තීරණ ගන්න දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඔබටත් මටත් අවශ්‍යයි. ඒ නිසා ප්‍රිය සහෝදර සහෝදරිනි, ජීවිතේ කොතන හෝ වරදින්න පුළුවන්. ජීවිතේ අසාර්ථක තීරණ ගන්න පුළුවන්. නමුත් ඔබගේ ජීවිතේ නැවත නැවත පරාජිත සහ අසාර්ථක තීරණ ගන්න නෙවෙයි, ඔබ මෙතෙන් පටන් ජීවිතේ ජය ගන්න පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඇතුව ජීවත් වීම ඊටම වැදගත්. ඒ වගේම ඔබ එතනින් පස්සේ ඔබගේ ජීවිතේ දවසින් දවස ඔබ සාර්ථක තීරණ අරගෙන සාර්ථක ගමනක් යන්න, ජයග්‍රාහී ගමනක් යන්න ඔබ සැමටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ඔබේ ජීවිතේ සියලු මෙතෙක් අසාර්ථක වුණා වූ හැම දෙයක්ම ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නට, ජයග්‍රාහී ගමනක් යන්න ඔබ සැමට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. අපි යාඥා කරමු. ආදරවන්ත ජීවමාන දෙවි පියාණනේ, ඔබ වහන්සේට අද දවසේ විශේෂයෙන් මේ වචනය ඇසුවා වූ සෑම කෙනෙක් ගැන මම ඔබට යාඥා කරනවා. කොතන හෝ දවසක ඔවුන්ගේ ජීවිතේ පරාජිත අත්දැකීම් තුල ඔවුන් නිතර ගමන් කරනවාද? ඔවුන්ගේ ජීවිතේ කොතන හරි වැරදුනාද? ඔවුන්ගේ ජීවිතේ එක තීරණයක්, ඒ වැරදි තීරණයක් නිසා ඔවුන් දුක් විඳිනවාද? ඒ වගේම ස්වාමිනී, මම යාඥා කරනවා ඒ සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ උපකාරය දුන මැනව. ඔවුන්ගේ ජීවිතයේ තිබෙනා වූ සියලුම ඒ පරාජිත අඥාන තීරණ ගැනීම සහ ඒ මානසිකත්වයන් ඔවුන්ගෙන් ඉවත් කරලා ඔවුන්ට ආශිර්වාද කළ මැනව. ඔවුන්ට මෙතෙක් අසාර්ථක තීරණ ගත්තත් මින් එහාට ඔවුන්ගේ ජීවිතේ සාර්ථක තීරණ අරගෙන සාර්ථක ගමනක් යන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔවුන්ට දුන මැනව. පියාණනේ, මම යාඥා කරනවා ඔබ වහන්සේ ඔවුන්ට අද දවසේ ඔවුන්ගේ ජීවිතවලට, ඔවුන්ගේ පවුලට, ඔවුන්ගේ සෑම වචනය අසන සියලුම දෙනාගේ ජීවිතේ දවසින් දවස ප්‍රඥාවන්ත ඇදහිල්ලේ ගමනක් යන්න ඔවුන් සියලුම දෙනාට උපකාර කළ මැනව. ජීවිතේ සෑම තැනකදීම වැදගත් තීරණ ගන්න අවස්ථාවන් වලදී ඔබ වහන්සේ තුල ජීවත් වෙමින් සාර්ථකව තීරණ ගන්න ඥානය, ප්‍රඥාව දුන මැනව. ඔබගේ දෑතට මේ සියල්ල බාර කරන්නෙමු. ජීවමාන ජේසුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්.